යාළුවෝ නැහැ. මට තාම ඉන්නේ 300 ගාණක් ඉන්නේ. මම හිතන්නේ 370 ගාණක් ඉන්නේ. ඉතින් ඒ 370 දෙනාටම හයිලෝ. කොහමද ඔයාලට ආලා ඉන්නවද? අද මං යන්න හිතන් ඉන්නවා පන්සල්. දැන් වෙලාව 3යි. 3යි හවස පාට පාම 8 විතර වගේ තමයි යන්න හිතන් ඉන්නේ. ඉතින් අපේ රෙඩි වෙලා හම්බෙමු. හෙලෝ. මම රෙඩි වෙලා ආවා. රෙඩි වුණා මේ. මම වොෂ් එකක් දැම්මා. දැන් නම් වෙලාව 6:20යි. මේ එහෙම තමයි ඉතින් අපි හිතන් ඉන්න ටයිම් එකට. ඉතින් අපිට දේවල් කරන්න එන්න. දැන් මම හදන්නේ මල් කඩන්න. අපි ගෙදර තාමත් ඒ සත්තුඩු තියෙනවා. අපි මල් කඩමු. අයියෝ සාරි බල්සද. කඩ. Thank you. අපි ආයෙ නිල් කඩු මල් කඩමු. අනරු හැංගුණාද කොහෙද බයි? ටිකයි වැඩුවේ. අපේ දස්මන් තියෙනවා. ඒ ටිකත් කඩා ගන්නවා. තව එතකොට මේ අපේ කාලෙත් තියෙනවා. ඒ ටිකත් කඩා ගන්නවා. මොකද මේ මල් කඩන වීඩියෝ විතරක් බලන්න බෑනේ ඔයාලට. පාට කෝරක පාට පුන වෙලා ලොකු හෑර් ස්ටයිල් දාන්න. විකොන්නේ තිතේ වන්නාලා ඉන්නේ. ඒක නිසා ලොකු හෑර් ස්ටයිල් එකක් දාන්න. අපි ඉතින් ගමේ කෙල්ලෝනේ මේකක් දාන්න. දාන්න නෑ කියන්නේ ඉතින් මං එහෙම දාලා නෑ. ලිප්ස්ටික් තමයි ගන්න. ආයේ අයිලයිනර් එක. දැන් ගන්න බෑ කම්පැනි එකට පන්සල් යන්නේ. චික දානවා. වෙලාව 6යි. පස්සේ perfume. ඒකට නම් මම කැමති නෑ. මේ පළතුරු එකක්. මම කැමති නෑ මේකට. ඒකේ ඔලුව කැක්කම. හරි රෙඩි වෙලා ඉවරයි. පන්සල් දැන් 6යිනේ වෙලාව. පන්සල් ගියොත් මට කතා කරන්න. දැන් 6යිනේ වෙලාව. මේ
පන්සලට යනවා. අපේ ගෙදර කුකුලගේ සද්ද ඇහුණා. ගෙදර කට්ටියත් කතා කරනවා නේද? ෆයිනල් ලුක් එක. අපි පන්සලට ආවා. පන්සලට ගියාම ඇත්තටම හිත ගොඩාක් නිදහස්. අම්මේ කියන්නේ හරිම නිදහස් කියලා. අපි නෙළුම් මලුත් ගත්තා. මම එහෙම ලොකුවට පන්සල් යන්න කැමති කෙනෙක් නෙමෙයි. ඒ වුණාට මේ ළඟකදී ඉඳලා මට පන්සල් යන්න හිතේ ආසාව ඇති වුණා. ඉතින් මට පුළුවන් හැම වෙලාවකම මම පන්සල් යනවා දැන්. මම පන්සලට ගිහිල්ලා ඊට පස්සේ පාට වෙනම මල් වට්ටි හැදුවා. මගේ වෙලාවටමද කොහෙද මම වීඩියෝ කරනවා කියලා හිතන් ගියපු දවසේම එතන මල් ආසන හදන ස්ථානයේ එහෙම කවුරුවත්ම හිටියේ නෑ. ඒක නිසා ඉතින් මම වීඩියෝ ක්ලිප් එකක් ගත්තා. ඉතින් මම බයේ හිටියේ කවුරු හරි එනවද මොකද හරි නෑනේ එක පන්සලක් අපි යන්නේ බුදුන් අදහන්නේ. ඒක නිසා ඉතින් එහෙම කරන එක චුට්ටක් අවුල්නේ. ඒක නිසා ඉතින් මම කවුරු හරි එනවද කිය බල තමයි ඉතින් වීඩියෝ එක කරේ. කොහොම හරි ඉතින් මට මේ වීඩියෝ ක්ලිප් එක පෙන්නන්න ඕන නිසා ඉතින් මම කොහොම හරි ඒක කරා. මේ ඉතින් මම මල් ටික හදාගෙන යන ගම. ඊට පස්සේ ඉතින් බුදුන් වදින ඒවා ගෙදර යන ඒවා හැම ඉතින් වීඩියෝ කරන්න බැරි වුණා. මොකද කළුවරයිනේ. ඉතින් ඔයාලට හිතනවා නම් මගේ වයිබ් එක ඔයාලට සෙට් වෙනවා නම් ඔයාලට පුළුවන් මාව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඉතින් වීඩියෝ එක අන්තිම වෙනකන් මාව බලන් හිටපු මාව අහන් හිටපු ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි. ඉතින් අපි ඊළඟ vlog එකකින් සෙට් වෙමු.